අයිබෝවන් පුංචි දුවේ පුතේ. ඉතින් කොහොමද ඔයාලට? අදත් ඔයාලා එකතු වෙන්නේ ශිෂ්‍යත්ව චක්‍රේ මගෙත් එක්ක ගණිත ගැටලුවක්, අලුත් ගණිත ගැටලුවක් ලේසියෙන් පහසුවෙන් සහ වේගයෙන් හදන විදිය ඉගෙන ගන්න. හරි. බලන්න පුංචි දුවේ පුතේ, ඔයාලට දීලා තියෙන ගණිත ගැටලුවෙත් මේ රූප සටහන තියෙනවා. මේ රූප සටහන දීලා තියෙන්නේ පහත රූප සටහනේ ඇති මුළු සමචතුරස්‍ර ගණන කීයද කියලා තමයි ඔයාගෙන් මේ රූප සටහන දීලා අහන්නේ. ඉතින් පුංචි දුවේ පුතේ, මේ ගානේදී වැදගත් එක තැනක් තමයි මෙතන අහන්නේ මුළු කොටු ගණනද? නැහැ. මුළු කොටු ගණන ඇහුවනම් අපිට කොටු ගණන හදන්න තියෙනවා වෙනම ක්‍රමයක්. මම ඒක වීඩියෝ එකකදී ඔයාලට අරගෙන එනවා. මේ ගානේදී අපෙන් අහන්නේ මුළු සමචතුරස්‍ර ගණන කීයද? පුංචි දුවේ පුතේ බලන්න, අපිට බැලූ බැල්මට 1 2 3 4 5 6 7 8 9යි ලොකු 1යි 10යි. සමචතුරස්‍ර කීයක් පේනවද? 10ක් පේනවා. නමුත් මේක ඇතුලේ ඇත්තටම සමචතුරස්‍ර 10කට වඩා තියෙනවා. අපි කොහොමද ඒක හොයන්නේ? ඒ හොයන විදිහ තමයි මං අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ. බලන්න පුංචි දුවේ පුතේ, පළවෙනි පියවර තමයි අපි මෙන්න මේ සමචතුරස්‍රයේ මේ එක කෙලවරක් යටට මේ විදියට එකේ සිට අංකණය කරගන්න ඕනේ. 1යි 2යි 3යි, තව යටට තියෙනවා නම් 4යි 5යි. අන්න ඒ විදියට. ඊට පස්සේ අපි ඒක මේ පැත්තෙන් ලියා ගමු. ඒක මේ පැත්තෙන් ලියා ගමු. ලියාගෙන ඊළඟට අපි මොකද කරන්නේ? ඒ සංඛ්‍යාවෙන්ම ගුණ කරගන්නවා. එක්වරක් එක. එකේ ඒවා එකක් කීයද? එකම තමයි. දෙවරක් දෙක. මගේ පුංචි දුවලා පුතාලා චක්‍රේ දන්නවා. දෙවරක් දෙක කීයද? 4යි. තුන්වරක් 3. පුතේ තුනේ ඒවා 3ක් කීයද? එහෙම නැත්නම් 3 ගුණ කිරීම 3 9යි. අන්තිම පියවර තමයි මේ ආපු එකතු ටික අපි යටට එකතු කරගන්නවා. 9යි 1යි 10යි 10යි 4යි 14යි. මෙන්න පිළිතුර. මේ රූප සටහන ඇතුලේ එහෙනම් මුළු සමචතුරස්‍ර කීයක් තියෙනවද? 14ක් තියෙනවා. ලියන්න ඕනේ ඔයගොල්ලෝ සමචතුරස්‍ර ගණන 14යි කියලා. ඉතින් පුංචි දුවේ පුතේ, මේ වගේම තවත් ගණිත ගැටලුවක් ලේසියෙන් පහසුවෙන් සහ වේගයෙන් හදන හැටි ඉගෙන ගන්න මම තවත් වීඩියෝ එකක් අරගෙන එනකල් ඔයගොල්ලෝ ඔහොමම පරිස්සමට වැඩ ටිකක් කරගෙන ගෙදරට වෙලා ඉන්න ඕනේ. මම ඔයගොල්ලන්ගේ ආදරණීය ශිෂ්‍යත්ව චක්‍රයේ ගුරුතුමා ශාක්‍ය සර්. ආයුබෝවන්.